දැන් මේ රඳවා ගැනීමේ බද්ද withholding tax එක අවුරුදු 30ක් විතර රස්සාව කරලා කීයක් හරි ඉතුරු කරගෙන තමන්ගේ ගිණුම් වල දාලා එහෙම නැත්නම් ඉඩමක් අඩමක් විකුණලා තමන්ගේ ගිණුම් වල දාලා ස්ථාවරවත්කමක් විදියට මේ ස්ථාවර තැන්පතු ගිණුම් වල තමන්ගේ මිනිපිරි මුණුපුරන්ට උපන්දිනයට තෑග්ගක් අරන් දෙන්න තමන්ගේ බේත් ටික ගන්න මේ අම්මලා තාත්තලා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කටයුතු කරමින් ඉන්නවා. මේ මෑතකදී මම රාජ්‍ය බැංකුවකට ගියාම විශාල පිරිසක් බැංකුවේ පොලිමේ ඉන්නවා. මේ මට ඇහුණා එක තාත්තා කෙනෙක් අහනවා ඔයා ප්‍රෙෂර් පෙත්ත දීලාද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් පුදුම දුකක් මේ දවස්වල මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විඳිනවා මේ withholding tax එක සම්බන්ධයෙන්. මේක තමයි භූමියේ යථාර්ථය. ඔයාලා මොනවා කිව්වත් ගිහිල්ලා බැලුවම බැංකුවත් ඉතා සෞම්‍ය ලෙස නෙවෙයි මේ වැඩ කරපු. අද දිනේ වැඩ කරන ජනතාව සමරණික වැඩ කරපු අවුරුදු 30ක් විතර ඒ අම්මලාට සලකන්න. ඇයි ඇත්තටම මේ ටැක්ස් එක ගැන එක්ක මේක දැනුවත් කරලා මේ එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න වැඩ පිළිවෙලක් ඉන්නේ නැති. රටට අවුරුදු 30ක් විතර කඹරපු මිනිස්සු මේ. ඔයාලට පුළුවන් මහා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින්ගෙන් මේ ටැක්ස් එක අය කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. බැදුදල් මේ බදුදැල එලන්න හැමෝම අහුවෙන විදියට. හැබැයි ඕන් ටැක්ස් කන්සල්ටන්ට්ස්ලා අල්ලලා සල්ලි වේදන් කරලා ඒකෙන් නිදහස් වෙනවා. මේ අහිංසක අම්මලා තාත්තලා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විඳින දුක පව්. ඒ විදිය නෙමෙයි. මම දැන් මේ ඊපෙරේද මම බඩු ගන්න කඩේට ගියාම මට කියනවා හාල් වලට කෑෂ් වලින් ගෙවන්න. මේ ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න ගියාම මම විශාල සුපර් මාකට් එකක්. මම බිල් ටික එකතු කරගෙන ඉන්නවා. බොහෝ කඩවල ඔබතුමා වාණිජ ඇමතිතුමා බොහෝ කඩවල මගේ account එකෙන් සල්ලි කැපෙන්නේ ඩෙබිට්. මට කියනවා කෑෂ් ගෙවන්න. මොකක්ද ඇමතිතුමා මේ ප්‍රශ්නේ? මේක විසඳලා දෙන්න මේ ජනතාවට. සරන්ත මේ ඔබ අහපු පළවෙනි ප්‍රශ්න විශේෂයෙන් මේ අපේ වැඩිහිටි එහෙම නැත්නම් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වගේම ස්ථාවර තැන්පතු පොලි මත එහෙම නැත්නම් බැංක් පොලි ආදායම මත යම් ජීවිතේ තමන් ඒ පොලියෙන් ජීවත් වෙන අය. ඔබ කිව්වා වගේම මේ අපේ රටේ බොහොම වැඩිහිටි පරම්පරාව. ඔබ කිව්වා වගේම තමන්ගේ මුණුබුරන්ට වෙන්න පුළුවන් දරුවන්ටත් වෙන්න පුළුවන්. තමන්ගේ වැටුපෙන් ලැබෙන තමන් ඉතුරු කරගත්ත එකෙන් ලැබෙන දේෙන් උදව් කරන තවත්. ඒක ඉතින් අපි මාලිමාවේ ආණ්ඩුව ඒ අයට තවත් සහනයක් දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. නිසා වගකීමෙන් කියනවා ඒ අයට තවත් සහනයක් දෙන්න කටයුතු කළා. ඔබ කියන ඔය දුෂ්කරතාවය පිළිබඳ අපිට වාර්තාලා දිනසුලන්. ඒ කියන්නේ සමහර තැන් වලින් අපි හදපු ඒ නිදහස දෙන එක වෙනුවට ඒ අයට යම් හැරස්මන්ට් එකක් වෙන තරමට මේ බැංකු වලින් එක දවසක් ඉන්න කියන්නේ. එදාට පොලිම වැඩි. ඊට පස්සේ මේ අය දවසම ගිහිල්ලා ඉන්නවා මේ සමහරු. මේකේ තියෙන්නේ තිබුණා 105ක් withholding tax එක. ඒක රුපියල් 500ද 100ද 1000ද ලක්ෂ 5ද කෝටි 5 දෙන ඕනෑම කෙනායි 105ක් අය කරගන්න. අපි කරලා තියෙන්නේ 105 10 කරා. හැබැයි ඔහුගේ පොලි ආදායම සහ වෙනත් ආදායමුත් තියෙනවා නම් මාසෙට ලක්ෂ 1.5 දක්වා අපි නිදහස් කරා. මේක කලින් 105ක් තිබ්බා. ඒ අපේ සීනියර් සිටිසන්ලාට නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එහෙම නැත්නම් ඉතිරි කිරීමේ තැන්පත් වලින් පොලි ආදායම අරගෙන ජීවත් වෙන අයට මේකට කලින් 105ක් ගෙවන්න උනා. අපි මේ 105ක් නැති කරලා ආවාර්ෂික ආදායම ලක්ෂ 18කට වැඩි නම් ඒ අය තමයි මේ withholding tax එකේ 110 ගෙවන්න ඕන. ඒක මාසෙට ලක්ෂ 1.5යි. ඒ ලක්ෂ 1.5 තුළ තවත් වතු පිටි වල ආදායම වෙනත් ඉන්කම් මොනවා හරි තියෙනවා. අපි ඒක අඩු කරගන්න වෙනවා. මේ කටයුත්ත කරන්න යද්දී අපහසුතාවයක් නිර්මාණය වෙලා තියෙන කියන කාරණේ ආණ්ඩුවට ආරංචි වෙලා තියෙනවා සහ මේ ගැන දැනගන්න තියෙනවා. අපි මේක තවදුරටත් මේක කලින් තිබුණාට වඩා මේක ඔන්ලයින් කරන්න තිබුණේ. ටින් එක ගන්න එක ඒක තවත් නිදහස් කරගන්න බැංකුවට මේක බාර දුන්නා. බැංකුවේදී දැන් යම් ප්‍රමාණයකට මේක පීඩාවක් එහෙම නැත්නම් මේක සාර්ථක කරගන්න එහෙම නැත්නම් ඒකට උදව්වක් නැතුව නම් යන්නේ. තවදුරටත් රාජ්‍යාංශයේ රාජ්‍ය සේවකයන් ඉන්නවා. ආණ්ඩුව පැත්තෙන් මේ ගැන සාකච්ඡා කරලා ඉතාම කඩිනමින් මේ ජනතාව මූණ දෙන මේ ප්‍රශ්නේ නිදහස් කරන විතරක් නෙමෙයි ආයත 105ක් තමන්ගේ බැංකුවේ පොලි ආදායමෙන් කැපිච්ච එක නිදහස් කරලා දෙන්න ආණ්ඩුව ගත්ත තීරණයක්. දැන් ඇමතුමා ඕන ගමකට වෙනාද ඕන ගමකට රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවා. හරි මේ ඉන්නේ ජීවිතේ කැප කරපු මිනිස්සු අවුරුදු 30ක් විතර මේ ගෙවල් වල හිටියට මේ මිනිස්සු වැඩ කරපු මිනිස්සු බස් වල එල්ලිලා ගිහිල්ලා බොහොම දුකෙන් හරි හම්බ කරගත්ත මිනිස්සු. ඇයි ඔයාලට බැරි මේ රාජ්‍ය සේවකයෝ 5 දෙනාගේ එක්කෙනෙක් මෙන්න මේ වගේ ටැබ් එකක් දීලා
එක්කෝ මෘදුකාංගයක් හදලා අනේ ගෙදරට ගිහිල්ලා මෙන්න මෙහිමයි ටින් එක ගන්න අම්මේ තාත්තේ මෙන්න මේමයි කරන්න කියලා. ඔයාලා සැලසුම් ඉදිරිපත් කරානේ මේවයි කියනවනේ. ඇයි ඒ වගේ වැඩපිළිවෙලක් හදන්න බැරි? එහෙම හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුවේ? සුරංග අපි මේ පිළිබඳව මූලිකව තිබුණා මේක ඔන්ලයින්ම IRD එකේ වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරන පුරවන්න පුළුවන් කෙනෙක් තිබුණා. වැඩිහිටියන්ට මේක කරන්න බැරි නිසා තමයි බැංකුවේ ෆෝම් එකක් දීලා මේක අපි කරන්න කියලා කිව්වේ. අවදුරටත් ඒක දුෂ්කරතාවකට එහෙම නැත්නම් ඒ පීඩාවට පත් වෙන කටයුත්තක් නම් අපි ඒ අයට දැනුම් දෙන්න ඔබ මේ අහන කාරණයක්ම ඉතාම ඉක්මනින් මේකට අදාළව සාධාරණ සහ සරල ක්‍රියාවක් අවදුරටත් මේ ගැන දුෂ්කරතාවයට පත් වෙනවා. පුතා කියන මොකද මේ වැදගත්ම දෙයක් හිතා වගේ මිත්‍රින් දෙන්න මේක උදව් කරයි කියලා හිතනවා මේ පැහැදිලි කරන්න. මේකේ පළවෙනි දේ තමයි ටින් නම්බර එක අත්‍යවශ්‍යම නැහැ. දැන් අද දීලා තියෙනවා මේ IRD එකෙන් දේශ ආදායම් දෙපාර්තමේන්තුවේ නිවැරදි නිකුත් කරලා තියෙනවා ටින් නම්බරේ අවශ්‍යම නැහැ. දෙක තමයි අප්‍රේල් 30 අනිවාර්ය අවසාන දවස කියලා මිත්‍යාවක් කවුරුරි යවලා තියෙනවා. එහෙම එකක් නැහැ. ඒක ඉස්සෙල්ලම පැහැදිලි කරනවා. ඒක රජේ වැඩක් නේ එහෙම එකක් නැහැ කියලා මේ මිනිස්සුන්ට කියන එක කුලප්පු කරනවානේ. ඒ කුලප්පු නේ විතර ඔයගොල්ලන්ගේ වගකීමක් නෑ මතුමා. ඒක නිසා තමයි මේ සුරංග මේ පැහැදිලි කරන්නේ. ඊළඟ මට අවසර දෙන්න චුට්ටක් පැහැදිලි කරන්න මේක ලක්ෂ 18ට වැඩි අයට තමයි අදාළ වෙන්නේ. අඩු අයට නෑ. ඒ ආදායමට නෙමෙයි. මට අද එක්කෙනෙක් කතා කරලා කිව්වා මගේ තියෙනවා ලක්ෂ 30ක් මට ලක්ෂ 30ටම වදිනවද? නෑ. ලක්ෂ 30ට නෙමෙයි. Tamange තැම්පතු වලට නෙමෙයි වදින්නේ මේ. තැම්පතු වලට පොලි ආදායම. පොලි ආදායමයි තැම්පතුයි කියන්නේ දෙකක් නේ. මේ පොලියෙන් නිකන් දෙන්නේ ලක්ෂ 30ක් පොලි බැංකුවේ තියෙන කෙනෙකුට ගත්තොත් එහෙම ලක්ෂ 18න් පස්සේ එතකොට ලක්ෂ 12යිනේ තව. ඒ ලක්ෂ 12ට ලැබෙන පොලියට තමයි මේ 110 අදාළ වෙන්නේ. එතකොට අර වසන්ත සහෝදරය වගේ පළවෙනි කොටසක්ම අයින් කරලා තියෙනවා ලක්ෂ 18ක්. එතකොට ලක්ෂ 18ට අඩුවෙන් බැංකුවේ තියෙන අයට තැන්පත් විරාට මේක අදාළම නැහැ. ලක්ෂ 18ට වැඩියෙන් තියෙන අයගේ ඒ වැඩි වෙන ප්‍රමාණයට විතරයි. ඒකේ පොලියට එකක්. දෙක තමයි අප්‍රේල් 30ට මේක අදාළ නැහැ. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද නිවේදන පුදිකලා තියෙනවා. කාට හරි සැකයක් තියෙනවා 1944ට කෝල් කරලා පැහැදිලි කරගන්නත් පුළුවන්. ඔන්ලයින් එක 1944. ඊළඟට අනිත් එක තමයි මේකේ තින් අංක අනිවාර්යම නැහැ. ඊට පස්සේ ඩෙක්ලරේෂන් එක කරන එක සම්බන්ධව ඒ ඩෙක්ලරේෂන් එක කරන එක බැංකුව පැහැදිලි කරගන්න පුළුවන්. බැංකුව හරහා සම්පූර්ණ ආකාරයෙන්. ඉතින් මේක කාට හරි බැංකු ගිණුමක් තියෙන කෙනෙකුට බැංකුවට ගිහිල්ලා Tamanට මේ ටින් නම්බර් එක ගන්න ක්‍රමයක් නැත්තම් බැංකුවෙන් ෆෝම් එකක් ඉල්ලගෙන ඒක බැංකුව හරහා යවන්න පුළුවන්. එමෙතුමා ඔය කියන තරම් වැඩේ සෞම්‍ය නෑ. එමෙතුමා කරුණාකරලා අහන්න. ඔය කියන තරම් වැඩේ සෞම්‍ය නෑ බැංකුවට ගියහම. හොඳේ ඔයාලගේ ආණ්ඩුවට විරුද්ධ බැංකු නිලධාරීන් ඇති උතන. ඒක වෙනම කතාවක්. හැබැයි මේ අහිංසක මිනිස්සුන්ට එහෙම සලකන්නේ නෑ බැංකුව ඇතුලේදී. හරි? ඒ විදිහට කතා කරන්නේ නෑ. මේ මිනිස්සු කලකිරිලා ඉන්නේ ඇත්තම කියනවනම්. හොඳේ අන්තිමටම කලකිරිලා ඉන්නේ මේ මොකද? ඔය පැහැදිලි කිරීම එක්කෝයි රාජ්‍ය නිලධාරීන් යොදලා ගෙන්ගෙට ගිහිල්ලා ඒ ජේෂ්ඨ පුරවැසියෝ ඉන්න ලියයිස්තු කියනවා. ඒක පිළිගන්නවා. ඔය දාඩියක්. යාන්ත්‍රණය කරන්න වෙනවා ඕගොල්ලන්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ඕගොල්ලෝ විරුද්ධව නෙවෙයි මේ ප්‍රශ්නය ආන්නේ. ඒ කියන්නේ අඳුනේද ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් කලින් ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට 114 පොලිය තිබ්බ කාලේ තියෙනවනේ. ඒකට සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් බැංකුවේ දාලා ඒ පොලියෙන් ජීවත් වෙන වැඩිහිටියෙක් ගත්තොත් එයාට 2020 අවුරුද්දේදී සාමාන්‍ය රුපියල් 19000 ගණක් වගේ හම්බුණා මාසෙට. 2020 19000 ගණක් කියන්නේ යාට යම් විදිහකට මේ බෙහෙත් ටික අරගෙන මොනවා හරි මූලික ඇතිමක් කරගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ පොලිය 100ට අඩු කරලා ඒ අඩු වෙච්ච පොලියට තමයි ආය විත්හෝල්ඩින් ටැක්ස් එක 110ක් වත් දෙන්නේ. දැන් ලක්ෂ 15ක් බැංකුවේ දාලා පොලියෙන් ජීවත් වෙන වැඩිහිටියෙක්ට 2025 දී හම්බෙන්නේ රුපියල් 9000 ගණන්. එතකොට 2020 දී 19000 ගණක් හම්බෙලා උද්දමනයේ වැඩි වෙච්ච විදිහයි. අනිකුත් දේවල් විශේෂයෙන් ඖෂධවල ඒ වගේ මිල වැඩි වෙලා තියෙන විදිහට මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයන්න ඕනේ. මොකද දැන් මේ වැඩි හිටියෝ කියලා කියන්නේ ඒගොල්ලෝ මොනවා හරි මුදලක් බැංකුවේ දාලා ඒකේ පොලියෙන් ජීවත් වෙනවා. ඊපස්සේ තව කොටසක් ඉන්නවා රජයේ සේවකයෝ. ඒ රජයේ සේවකයන්ට 2016න් පස්සේ බැඳිච්ච රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප සඳහා හිමිකාරීත්වයක් තියනවා කියන එක සැකසහිත වෙන විදිහේ පත්තින් ලිපි තමයි හම්බෙලා තියෙන්නේ. ඒකට ඒක නෛතික වශයෙන් නිරවුල් වෙලා නැහැ. 2016න් පස්සේ රාජ්‍ය සේවයට බැඳුණු අයට විශ්‍රාම වැටුප හම්බෙනවා. ඊට පස්සේ පෞද්ගලික අංශයේ EPF එකට අර ණයපතිවගත කරන වැඩපිළිවෙල කියලා රජයට ණයට දුන්න සරලව කිව්වොත් රජයට ණයට දුන්න වර්ග දෙක අද කම්තරු දිනේ නිසා කියන්නේ නැහැ.
විශාල මූල්‍ය සමාගම් රජයට ණයට දුන්නාට පස්සේ ඒගොල්ලන්ට 120 ගණන් වල පොලී හම්බ වෙනවා. හැබැයි කම්කරුවගේ අරමුදලෙන් රජයට ණයට දුන්නේ ඒ වගේ ඒක 112 109 කියලා කපලා තියෙනවා. එතකොට එතන ඉඳලම දැන් මේ වැඩිහිටියෝ සම්බන්ධ, ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ සම්බන්ධ තමන්ගේ මුළු ජීවිත කාලෙම වැඩ කරලා දැන් වැඩිහිටි වේදී ජීවත් වෙන්න යන මිනිස්සු සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නට දැන් මේ ප්‍රශ්නේ වසන්ත ඇත්තට මේ ජනතාව වෙනුවෙන් ඇහුවා මේක අහන්න හේතුව අවංකවම කියනවා නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දෙන්නෙක් මගේ නිවසේ ඉන්නවා. ඔව් සුරංග ඔබ කියන කාරණේ ඒ දෙන්න ප්‍රායෝගිකව විඳින ප්‍රශ්නේ මට පේනවා. ඔව්. හොඳේ ඒ මුණුපුරන්ට මිනිපිරියන්ට මේ පාර උපන්දිනේට තෑග්ගක් ගෙනත් දෙන්න ඒගොල්ලන්ට බෑ. හරිද? ඒගොල්ලෝ හරි සෆර් කරනවා. මේක මේ අත් වෙන දේ මේ මහා ජනතාව මේ බලන් ඉන්න ජනතාවට අඩු වැඩි වශයෙන් තියෙනවා. හොඳේ? හැබැයි මහා බඩගල යන පිරිස මට පොඩි මේකට මේ කම්පල මම පොඩි පැහැදිලි කිරීමක් මම කරලා දෙනකයි වසන්තගේ මේ ඒක සම්බන්ධවමයි. දැන් මට මේක පැහැදිලි කරගන්න ලංකාවේ නීතියක් තියෙනවා ඕනෑම පුද්ගලයෙක්ට මාසෙකට 1,50,000ට මං හිතන්නේ ටැක්ස් මේවා එක තියෙන්නේ. ඒ බ්‍රැකට් එකෙන් උඩින් ගියොත් තමයි මේක අඩු කරන්න ඕනේ කියලා. දැන් මම මේ අහන්නේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ 1,50,000න් වැඩි වුණොත් මේ 110 කපන්නේ නැතත් කපනවා. වැඩි වුණොත් විතරයි සංජීව. පොලි පොලි ආදායම සංජීව. පොලි ආදායම සංජීව කෙනෙකුට තේරෙන්නේ මේක පොලිය කියන එක අමතක වෙලා යන්නේ. පොලිය මම අහන්නේ පොලිය ආසෙත් අපි පොලිය කියලා ගමු. ඔය තමයි ආදායම මම මේ අහන්නේ ආයි පොඩ්ඩක් මම ඒක තමයි පටලව ගන්න එපා. මම අහන්නේ ඒ මිනිස්සේ අපි සාමාන්‍ය වැඩ කරනවා නම් 1.50 පැන්නකම මම ටැක්ස් එකක් ගෙවන්න ඕන. හරිනේ? හරි. එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වුණොත් 1.50 පස්සේ ගෙවන්න එපා. එයාට වෙනස් කරන්න බෑ. අවුරුදු 30ක් වැඩ කරා 100ක් වැඩ. ඒක අදාළ නැහැ. මේක රටේ නීති. මම මේ අහන්නේ ඊට අඩු වුණත් නෑ අඩුවක් ගෙවන්න ඕනේ නෑ. එන්නේ. ඒක විතරක් නෙවෙයි සංජීව මම මේක කියන්නේ හැදුවේ. දැන් මේකට කලින් තිබුණ 114 පොලියක් දුන්න තමයි ලක්ෂ 15ට. හැබැයි ඒක ගත්තාම රුපියල් 18,000ක් විතර තමයි මාසෙට ආවේ. හැබැයි අපි දැන් 109. එතකොට 117 18 12 13ක් තිබුණ අවස්ථා තිබුණා මේක පොලිය වේරි වෙනවනේ. දැන් 109 ෆික්ස් ඩිපොසිට්. ආණ්ඩුව 103ක් දීලා තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා. එතකොට 112යි. ඊට අමතරව 105ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් තිබුණා. අපි ඒක අයින් කරා. ඒක අයින් කරපුවම කීයද? දැන් මෙතන කැටුවක් කියන වසන්ත මම ඔබට කියන්න සංජීව. නෑ මේ කියන විදිහට එකයි මට තේරුණ විදිහට සුරංග මහත්තයා කියන විදිහට අමතුමා 1.50ට අඩුවයට කපන පස්සේ තමයි ඒගොල්ලෝ කපන්න බෑ. වසන්ත දැන් අපි මේක විසඳන කාරණේ හරිනේ. සුරංග කියන එක හරි මෙහෙමයි. දැන් තියෙන නීති අනුව පොලි ආදායම අපි හිතමුකෝ ලක්ෂයයි මාසෙට කියලා. එයාට ගෙවන්න ඕනේ නැහැ. හැබැයි එයා ඩික්ලෙයාර් කරන්න ඕනේ එයාට වෙන ආදායම් නැහැ. රෙන්ට් ඉන්කම් නැහැ. වෙනත් වතු පිටි වල ආදායම් නැහැ කියලා ඩික්ලෙයාර් කරගන්න එපා. කොහොම නැතිවොත් එයාට තියෙන පුළුවන් අපි හිතමු රෙන්ට් ඉන්කම් එකක් තව ලක්ෂයක් තියෙනවා කියලා. පොලි ආදායම ලක්ෂයයි රෙන්ට් ඉන්කම් එක ලක්ෂයයි ලක්ෂ දෙකක් වෙනවා එයාගේ ආදායම. එතකොට එයා ටැක්ස් නෙට් එක ඇතුලේ ඉන්නවා. ඒ නිසා එයාට නිදහස් කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා තමයි මේකේ ඩික්ලෙයාර් කරලා දාගන්න ඕනේ. නිශ්චිතව කෙනෙක් හිටියොත් එම පොලි ආදායම විතරයි නම් සංජීව. එයා අඩුම ලක්ෂ 200කට වැඩි තැන්පතුවක් තියෙනවනේ මේ පොලියට. ලක්ෂ 200කට වැඩි තැන්පතුවක් තිබ්බොත් විතරයි එයා 110 ගෙවන්න වෙන්නේ. දැන් මේ කැබිනට් අමාත්‍යවරු දෙන්නෙක් නේ ඉන්නේ. දැන් මේක කැබිනට් එකේ කතා කරන්න පුළුවන් ওই දෙන්නටම. ඒ නිසා මේ ක්‍රමය හදන්න. මේ මිනිස්සු බුලි වෙන එක. මේ රස්තිය කියන කාරණේ අවධානයට යොමු කරනවා. පළවෙනි වටේ මේක අවධානයට යොමු කරා සුරංග. ඒ නිසා තමයි බැංකුවට දුන්නේ. දැන් ඔබ කියනවා වගේම බැංකුවත් මේකට අවුරුද්දට පීඩාවපත් කරන ක්‍රියාවලියක් කරනවා. අපි කැබිනට් පන්ලේ මේක සාකච්ඡා